හායි යාළුවනේ. ඔයාලා ගොඩක් ආදරයෙන් රුවනි රෝෂිනී මගේ YouTube channel එකට පිළිගන්නවා. යාළුවනේ මම Clean Home Care කියන online page එකෙන් order එකක් දැම්මා. ඉතින් order එක අද උදේ තමයි ආවේ. මම දැන් හදන්නේ ඔයාලා එක්ක මේ order එක unbox කරලා බලන්න. එහෙනම් අපි unbox කරලා බලමු. මම ගොඩක් දවස් ඉඳලා මගේ ෆ්‍රිජ් එක ඇතුළේ ලස්සනට තියාගන්න විදිහක් හොයාමයි හිටියේ. ඒ හින්දා මම එක එක දේවල් try කරලා බැලුවත් මට මේ page එක හම්බුනාට පස්සේ මට හිතුණා මට හරියටම මං හිතුවම දේ මට හම්බුණා කියලා. ඉතින් මම ඒකෙන් order එකක් දාලා බැලුවා. ඒ බැලුවට පස්සේ දවස් 3ක් වගේ ඉතා කෙටි කාලයක් ඇතුළත මේ order එක මට හම්බුණා. බලන්නකෝ යාළුවනේ. ඒක ආවට පස්සේ මම මගේ ෆ්‍රිජ් එක කොච්චර ලස්සනට තියාගත්තද කියලා ඔයාලට මම ඉස්සරහට පෙන්වන්න තමයි ඉන්නේ. දිගටම එකතු වෙලා ඉන්න. මේ තියෙන්නේ යාළුවනේ මම ඕඩර් කරපු බකට්. මේවා මයික්‍රෝවේව් උඳුන් වලත් අපිට භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ යාළුවනේ ඕඩර් පේනවා නන්නේ. මේ තියෙන්නේ Clean Home Care කියන FB page එක. මම මෙන්න මේකට ගිහින් තමයි ගත්තේ. ඉතින් යාළුවට WhatsApp message එකක් දාලා ඔයාලටත් ගන්න පුළුවන්. ඔයාලටත් පුළුවන් Clean Home Care කියන page එකෙන් ඔයාලටත් අවශ්‍ය නම් මේ වගේ box work size 3කින් තියෙනවා. ඉතින් ඔයාලට ගන්න පුළුවන්. මම නම් size 3ෙන්ම ගත්තා. මට කලින් මේ වගේ ඒවා තිබිලා නැහැ. ෆ්‍රිජ් එකට මම එළවලු දැම්මේ නිකම් කවරවල දාලා. ඒ වගේ තමයි මම ෆ්‍රිජ් එකට මුලින්ම එළවලු දැම්මේ. ඒත් මට උමනාව තිබුණා ෆ්‍රිජ් එක ලස්සන පිළිවෙලකට තියාගන්න. ඒ හින්දා තමයි මම මේ බකට් ඕඩර් කරේ. මට මේ වැලු බැලමින් කියන්න පුළුවන් මේවා ෆ්‍රිජ් එකක් ඇතුලේ එළවලු දාලා තියන්න හොඳට සීල් වෙන බොක්ස් තියෙනවා. හොඳට සීල් වෙනවා මේවා. මම දැන් ලෑස්ති වෙන්නේ ෆ්‍රිජ් එක සම්පූර්ණයෙන්ම අස් කරන්න. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නම්කෝ මගේ ෆ්‍රිජ් එක දැන් තියෙන තත්ත්වයෙන් දැන් තියෙන විදිහ ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නලා ඉන්නම්. දැන් මොනවත් ෆ්‍රිජ් එක ඇතුලේ නැහැ. ඉස්සෙල්ලාම මේකේ කැලි ටික හොදන්න ඕනේ. ඒ වැඩ ටික සේරම කරන්න ඕනේ. ඉස්සෙල්ලාම මගේ ෆ්‍රිජ් එක කොහොමද කියලා ඔයාලට පෙන්නලා ඉන්නම්. මේ තියෙන්නේ යාළුවනේ මගේ පුංචි ෆ්‍රිජ් එක. අපි හදන්නේ මගේ පුංචි ෆ්‍රිජ් එක ලස්සන කරගන්න, පිළිවෙලකට තියාගන්න. ඉතින් හැමෝටම පුළුවන් පුංචි දේවල් වලින් තමන්ගේ ගෙදර ලස්සන කරගන්න. මාත් ඒ වගේ තමයි ලස්සන කරගන්න තමයි හදන්නේ. ඔයාලා මගේ ෆ්‍රිජ් එක යාළුවනේ දැක්කනේ. ඒ ෆ්‍රිජ් එක ගොඩාක් බඩු නෑ. ඒ වුණාට දැන් අපි ඉස්සෙල්ලා බඩු දාන්න කලින් ෆ්‍රිජ් එකේ කැලින්ට සම්පූර්ණයෙන්ම හොදලා ඉවරයක් වෙලා ෆ්‍රිජ් එකට අලුතෙන් අපබඩු දාන්න ඕනේ. මම ඒ හින්දා ඉස්සෙල්ලාම ගිහිල්ලා ෆ්‍රිජ් එක සම්පූර්ණයෙන්ම හොදලා ඉවරයක් වෙලා කැලි හොදලා වේලලා ඉවරයක් වෙලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන මේ තියෙන යාළුවනේ මම ෆ්‍රිජ් එක සම්පූර්ණයෙන්ම හොදලා ඒකේ කැලි ටිකත් හොදලා දියසීරෙන්න අරන් තියලා තියෙන්නේ. දැන් මම මේ කැලි ටිකක් දාලා ෆ්‍රිජ් එකට කොහොමද බඩු ටික අස් කරේ? මම ඕඩර් කරලාගෙන ආපු බකට් වලින් කොහොමද ප්‍රයෝජනයක් ගත්තේ කියලා ඔයාලට පෙන්වන්න තමයි මේ හදන්නේ. මේ තියෙන්නේ යාළුවනේ මම ඕඩර් කරලා ගෙනාපු බොක්ස් වලට එළවලු ටික, ඒ වගේම ලුණු, මිරිස්, කරපිංචා, රම්පේ මේ හැමදේම පිළිවෙලකට අඩු කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලීස් වල එහෙම ලීස් ගස් කපලා හොදලා තමයි දියසීරෙන්න අරන් තියලා තමයි වතුර නැතිව තමයි මේ තියලා තියෙන්නේ. මේ විදිහට ලුණු මට දවස් 3-4කට ඇති වෙන්න ලුණු එහෙම කපලා තියලා තමයි තියෙන්නේ. මම දැන් හදන්නේ මේ ටික ෆ්‍රිජ් එකට දාගන්න. ඔයාලට මේ මම පැත්තෙන් දාලා තියෙන්නේ ඒ බොක්ස් වල මින ගණන් සහ ප්‍රමාණයන්.
මේ තියෙන්නේ යාළුවනේ මම ඕඩර් කරලා ගෙන ආපු බකට් වලට එළවලු ටික ලස්සනට අඩු කරලා ෆ්‍රිජ් එකට තියාගත්තට පස්සේ තියෙන විදිහ තමයි මේ. දැන් බලන්නකෝ යාළුවනේ හැඩි වෙලා තිබුණ මගේ ෆ්‍රිජ් එකට මොනතරම් පිළිවෙලක් ලස්සනක් ඇවිදින් තියෙනවද කියලා මේකෙන්. ඔයාලටත් පුළුවන් ඔයාලා ගෙදර පුංචි පුංචි දේවල් වලින් ලස්සනට පිළිවෙලකට තියාගන්න. ගෑනු ළමයි අපි හැමෝම කැමති ගෙදර දකින්න ඕනම තැනක් පිළිවෙලකට ලස්සනට තියනවට. ඉතින් මං හිතනවා මම මේ ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලටත් පුංචිම හරි අදහසක් ගන්න පුළුවන් ඇති කියලා. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මම ගිහින් එන්නම්. සුබ දවසක්.